වෙල්කම් බැක් ගේමින් ගෝස්ට් ඇකඩමි ටොප් channel ඔන්න ඉතින් අද වීඩියෝ එකෙන් අරගෙන ආවේ අපිට අලුතෙන්ම ඇවිල්ලා තියෙන අලුත්ම ඉවෙන්ට් එකක් ගැන. ඉතින් මේ ඉවෙන්ට් එක ගැන හැම විස්තරයක්ම මම දන්න විදිහට කියලා දෙනවා. ඉතින් නොදන්න කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. දන්න කෙනෙක් ඉන්නවා නම් වීඩියෝ එක බලලා ඔයාලා දන්න දෙයක් තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. හරි ඉතින් ඔයාලට බලා ගන්න බලන් ගේම් එකේ පොඩි වෙනසක් වෙලා තියෙනවා. ඉතින් ඒ ගැන කතා කරන්න කලින් ඔයාලට විශ්වාසවන්තව වගේම ඉක්මනින් ඩයමන්ඩ් ටොප් අප් කරගන්න පුළුවන් ගේමින් ගෝස් ඩයමන්ඩ් ස්ටෝර් එකෙන්. ඉතින් ඔයාලට ඩයමන්ඩ් ටොප් අප් කරගන්න අවශ්‍ය නම් මෙන්න මේ නම්බරයට මැසේජ් එකක් දාලා ඔයාලට පුළුවන් ඩයමන්ඩ් ටොප් අප් කරගන්න. ඉතින් හොරුන්ට අහු වෙන්නේ නැතුව විශ්වාසවන්තව ඩයමන්ඩ් ටොප් අප් කරගන්න මෙන්න මේ නම්බරයට මැසේජ් එකක් දාන්න කියලා මතක් කරනවා. හරි ඒ වගේම තමයි දැන් ඔයාලට බලා ගන්න පුළුවන් උඩින්ම තියෙනවා පොඩි වෙනසක් වෙලා. ඉතින් ඔයාලගේ සාමාන්‍යයෙන් 1 ඉඳලා 8 වෙනකන් අංකයක් ඇති. ඉතින් මගේ නම් තියෙන්නේ 6. ඉතින් මට 6 ලැබුණ හේතුව ඒ වගේම ඔයාලට 1 හෝ නැත්නම් 8 ලැබෙන්න හේතුව වීඩියෝ එකෙන් කතා කරනවා. ඒ හින්දා අනිවාර්යෙන්ම ඔයාලට පුළුවන් මේ ගැන දැනගන්න. හරි ඔයාලට බලා ගන්න මෙතන ටච් කරාට පස්සේ ඔයාලගේ තියෙන ඩයමන්ඩ් ගාන එහෙම නැත්නම් මෙතන උඩින්ම පෙන්නනවා තියෙන ඩයමන්ඩ් ගාන මෙතනට ආවට පස්සේ පෙන්නනවා ඔයාලට බලා ගන්න මෙතන තියෙන ඔයාලගේ ලෙවල් එකක් මේ විදිහට. ඉතින් මෙතනට ආවට පස්සේ සාමාන්‍යයෙන් ඔයාලා ගේම් එකට ඒ කියන්නේ අද ගේම් එක පටන් ගත්ත දවසේ ඉඳලා මේ වෙනකන් ඔයාලා ගේම් එකට කොච්චර ඩයමන්ඩ් ටොප් අප් කරලා තියෙනවද කියලා බලා ගන්න පුළුවන්. ඉතින් මම නම් මේ account එකට මගේ ඒ කියන්නේ මගේ වියදමෙන් මම ඩයමන්ඩ් ටොප් අප් කරලා තියෙන 98000 900යි. ඉතින් මේ ඩයමන්ඩ් ගාන තමයි මම ගේම් එකට ටොප් අප් කරලා තියෙන්නේ. ඉතින් මම කියන්නේ මම වියදම් කරලා මේ ගාන ටොප් අප් කරලා තියෙනවා. අනිත් ඩයමන්ඩ් නම් ඉතින් මේල් එකට ඇවිල්ලා තියෙනවා V badge හින්දා. ඉතින් ඒ ඩයමන්ඩ් ගානත් එක්ක ගත්තොත් මේ account එකේ ලොකු ඩයමන්ඩ් ගානක් තියෙනවා. ඉතින් මේකට අදාළ වෙන්නේ මේල් එකට එන ඩයමන්ඩ් නෙමෙයි මේකට අපි ටොප් අප් කරන්න ඕන. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන මේ මම ටොප් අප් කරලා තියෙනවා 98900ක්. ඉතින් මේකේ ලෙවල් 7ට යන්න තව 21100ක් ඕන. ඉතින් මේකෙන් මොකද්ද වෙන්නේ? ඉතින් ඉස්සෙල්ලා මම ඔයාලට මේ gift කියන තැනට ගිහිල්ලා පෙන්නන්නම්කෝ. ඉතින් මෙතනින් ඔයාලා මුලින්ම ඔයාලගේ birthday එක එහෙම නැත්නම් අද දවස් හරිය ඇඩ් කරන්න මේ විදිහට confirm කරලා දාන්න. ඒක අවුලක් නෑ. මේක කට්ටියට පෙන්නන්නේ. ඉතින් සාමාන්‍ය ඔයාලගේ birthday එක දෙසැම්බර් මාසේ වගේ දැම්මුත් අපිට reward එක දෙසැම්බර් මාසේ ගන්න වෙන්නේ. ඒ හින්දා ඔයාලා අද දිනේ දාන්න මේකට. ඉතින් මම මේ විදිහට මෙතනින් 28 කියලා මේ කට්ටිය තියෙනවා. ඉතින් මම මේ විදිහට 28 කියලා දාලා confirm කරනවා. ඒක අවුලක් නෑ. ඉතින් මට මේ විදිහට ඒක දැම්මට පස්සේ මෙතනින් ඔන්න රිවෝඩ් එකක් හම්බුණා. ඒ වගේම තමයි මේක ක්ලේම් කරගන්න කියලා මේ කට්ටිය කියනවා. ඉතින් මම මේ විදිහට මේක ක්ලේම් කරගන්නවා. ඉතින් ඊට කලින් ඔයාලට අපි බලමු මෙතන ක්ලේම් කරාට පස්සේ මේ ඩයමන්ඩ් ගාන ලැබෙනවද කියලා. ඉතින් ඒකත් අපිට දැනගන්න ඕනනේ. ඒ හින්දා අනිවාර්යෙන්ම ඔයාලත් මේක දැන් සාමාන්‍යයෙන් මෙතන මේ ක්ලේම් කරද්දී ඩයමන්ඩ් ගාන ලැබුණොත් ඔයාලා බර්ත්ඩේ එක දාන්න අර විදිහට වරද්දන්න නැතුව අනිවාර්යෙන්ම බර්ත්ඩේ එක දාන්න. නැත්නම් ඔයාලට මේක ගන්න සාමාන්‍යයෙන් මේ මාස ගානක් ඉන්න වෙයි. දෙසැම්බර් මාසේ වගේ තිබ්බොත් බර්ත්ඩේ එක ඉතින් බලමු මේක ක්ලේම් කියන එක තියලා. හරි ඔන්න ඩයමන්ඩ් ගානක් නොමිලේ මට ලැබුණා. ඉතින් ඒක අනිවාර්යෙන්ම ඔයාලා ලබා ගන්න. ඉතින් මම දන්න විදිහට හැම විස්තරයක් ගැනම කියලා දෙනවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න මෙතන තියෙනවා තවත් gift එකක්. ඉතින් මේක අපිට ගන්න පුළුවන් 2025 6යි 16 එහෙම ඉඳලා 2025 6යි 3 ඉඳලා 2025 6යි 16 ඒ දවස් ගාන ඇතුළත මෙතන gift එකක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මෙතනින් තියෙනවා තව gift එකක් මේක අපිට ලබා ගන්න පුළුවන් 2025 මේ 2025 6යි 30 ඉඳලා 2025 7යි 7 වෙනකම් මේ දවස් ගාන ඇතුළත ඒක ගන්නත් පුළුවන්. ඊට පස්සේ ඔයාලට මෙතනින් නම් දිනයක් දාලා ඒකත් දාලා ක්ලේම් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන ලීඩර් බෝඩ් එක තියෙනවා. ඉතින් ලීඩර් බෝඩ් එකට ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට මෙතනින් ෆස්ට් එකටම ඉන්න එක්කෙනා. ඒ වගේම තමයි මෙතන අපිට සිලෙක්ට් කරගන්න තියෙනවා රීජන් එකේ මේ විදිහට නැත්තම් ඔයාලගේ යාළුවෝන්ගේ අතරේ. ඉතින් මෙතන රීජන් එකේ නම් ඔයාලට බලා ගන්න පුළුවන් ෆස්ට් එකට ඉන්න කෙනා. ඉතින් මෙයා ඩයමන්ඩ් කීයක් ටොප් අප් කරලා තියෙනවද කියලා බලා ගන්න පුළුවන් මේ මාසෙට. ඉතින් මේ මාසෙට මෙයා ඩයමන්ඩ් 524095ක් ටොප් අප් කරලා තියෙනවා. ඉතින් එයාට මේ බැජ් එක ලැබිලා තියෙනවා. ඒ වගේම තමයි මෙයාගේ ඕල් ටයිම් ගත්තොත් මෙයා ඩයමන්ඩ් ටොප් අප් කරලා තියෙනවා කීයක්ද විතර තියෙන්නේ මේ මං හිතන්නේ මිලියන 6යි ගාණක් තියෙනවා. මිලියන 6යි ගාණක් ටොප් අප් කරලා තියෙනවා මෙයා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ටොප් අප් බලා ගන්න පුළුවන්. ඉතින් මේ කට්ටියට මේ බැජ් එක ලැබිලා තියෙනවා. ඉතින් මම ඒක ගැන කතා කරනවා අනිවාර්යෙන්ම. ඉතින් මෙතන අපිට මේ ටොප් අප් කරලා දැන් සාමාන්‍යයෙන් කියනවනේ කට්ටිය සුල්තාන්ලා ටොප් අප් බොට්ටු අරහෙමේ දැන් ඉතින් ටොප් අප් කරන්නේ කොහවුද ටොප් අප් කරන්නේ නැතුව ප්ලේන් තියෙන කාගේද ඒ විස්තරات දැනගන්න පුළුවන්. ඒ වගේම තමයි ඊළඟට ඔයාලට මෙතනට ආවට පස්සේ බලා ගන්නවා මේ
මේකෙන් අපිට top up කරාට පස්සේ හම්බෙන benefit ගැන. ඉතින් ඒ වගේම මේ V badge තියන අයටත් පොඩි ගැටලුවක් තියෙනවා. ඒ ගැනත් මම කතා කරනවා. ඒක තමයි මේකේ අපිට V badge එකක් තියෙද්දි මේක කොහොම පෙන්නයිද කියන එක. V badge එක 8 badge එක මම දැක්කේ නෑ තාම. ඉතින් ඒක බලන්න වෙන්නේ V badge තියෙන එක්කෙනෙක්ගේ top up කරලා තියෙන එකත් එක්ක ඒක කොහොම පෙන්නයිද කියලා. ඒ වගේම තමයි අපිට level 1 එකට මෙන්න මේ විදිහට level 1 මේක හම්බෙනවා. ඉතින් මෙතන එක කියලා මෙන්න මේක හම්බෙනවා. ඊට පස්සේ අපිට මෙතන හම්බෙනවා banner එකක් ඇවටා එකකුයි බැනර් එකකුයි දෙකක් හම්බෙනවා level 1 එකට. ඉතින් මේ level 1 එක වෙන්න top up කරන්න ඕනේ කීයක්ද? අපි බලමු ඒක පොඩ්ඩක්. මෙතන නම් ඒක දාලා නැහැ. මං හිතන්නේ top up කරන්න ඕන ගාන මෙතන දාලා නැහැ. මේ account එකේ නම් ඒක මෙතන නම් දාලා නැහැ. මේ කොහොම හරි ඔයාලා බලන්න ඒක ඔයාලට අදාළ විදිහට මේ පහලින් හරි දාලා තියෙයි ඒක. ඊට පස්සේ level 2 එකට මෙන්න මේ gift එක ලබා ගන්න පුළුවන්. අර diamond 100 නොමිලේ ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලට මේ මෙතරින් මේ ඔයාලගේ ලිස්ට් එකට මේ බ්ලැක් ලිස්ට් කියලා තියෙන්නේ. මෙතරින් 10ක් ඇඩ් කරන්න පුළුවන් කියලා දාලා තියෙනවා බ්ලැක් ලිස්ට් එකට. ඊට පස්සේ මෙතරින් level 2 එක මේ විදිහට ලැබෙනවා. ඊට පස්සේ glue wall එකක් ලැබෙනවා. ඔන්න level 3 එකට. ඉතින් මෙතනට මම හිතන්නේ diamond 30000ක් විතර අපිට top up කරලා තියෙන්න ඕන ඇති level 3 එකට. ඊට පස්සේ අපිට මෙතනින් හම්බෙනවා මෙන්න මේ extra ඉතින් මේක මම ඔයාලට පෙන්නන්නම්. මේ තියෙන්නේ මෙතන ඇඩ් වෙලා එකක්. අන්න ඒක ඇඩ් වෙලා තියෙනවා. ඉතින් ඒකත් අපිට ඔයාලා උතරින් කිට් එහෙම දාගන්න නම් ඒකත් හොඳයි. ඊට පස්සේ අපිට මෙතනින් අපි බැලුවේ level කීයද? අපි 3 නේ බැලුවේ. හරි ඊට පස්සේ අපිට 4ට ආවට පස්සේ ඔයාලට බලා ගන්න නම් මේ emote එක. මේ emote එක නම් මං හෙව්වා. emote එක පොඩ්ඩක් බලමු අපි. emote එක දාලා බලන්න ඕන පොඩ්ඩක්. මේ හෙව්වා emote එක බලමු ඔය ඉතින් අනිවාර්යෙන්ම ඔයාලා අලුත් දේවල් දැනගන්න අනිවාර්යෙන්ම channel එක sub කරලා තියාගන්න. ඒ වගේම TikTok එක පැත්තේ ගොඩක් දේවල් දානවා. ඒ වගේම channel එක පැත්තේ දානවා. ඒ වගේම තමයි මම අලුතෙන්ම දාලා තිනවා black jersey event එකක්. ඉතින් ඒ event එක ගැන මම ඔයාලට පෙන්නන්නම්කෝ. ඉතින් ඒකත් ඔයාලට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට මේ emote එක නම් හොයන්න නෑ මට. මෙතන පෙන්නන්න නෑ emote එක ඔයාලා බලන්න මේකත් එක්ක ඇවිල්ලා ඇති ඔයාලට emote එක. ඉතින් මේ wall එක මම බැලුවා wall එක තිබ්බා. මේ wall එක තිබ්බා. ඊට පස්සේ emote එක බලන්න. මෙතනින් ඔයාලට බලා ගන්න ඕන list එකට මම හිතන්නේ 100ක් වැඩියෙන් add කරගන්න පුළුවන් scene එකක් තමයි තියෙන්නේ. ඒකත් බලමු අපි පොඩ්ඩක්. ඒකත් එහෙම වුණොත් වාසියක් add කරගන්න පුළුවන් වුණොත් 121යි. මම හිතන්නේ යාළුවෝ ඉතින් වැඩියෙන් අපිට මෙතන back list එක අර මං කිව්වේ ඒක 10ක් up කරලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතන කොමාරි හරි ඒකත් කොමාරි මං හිතන්නේ තව 100ක් වැඩියෙන් දීලා තිනවා මේක අපි top up කරලා තියෙද්දි. ඊට පස්සේ තමයි මෙන්න මේ color nickname එක. ඉතින් අපි දැන් nickname එක මෙතන තියෙන්නේ සාමාන්‍යයෙන් අපි සුදු පාටනේ තියෙන්නේ. ඉතින් මෙතන මේ කට්ටිය කියලා දෙනවා nickname එක මේකේ level 5 ඉන්නව නම් මේ තියෙනවා කියලා මේ කහ පාට. ඉතින් මගේ nickname එක කහ පාට මේ තියෙනවා. ඊට පස්සේ list එකේ ඉන්න අයගේ nickname එක කහ පාට තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් මේ ඉතින් ඒ top up කරලා තියන අනුව තමයි ටික මේ වෙන්නේ. ඉතින් දැන් නම් හොඳටම කියන්නේ ඔයාලා diamond top up කරලා තියෙන ගාන එහෙම දැනගන්න පුළුවන් game එකකට ආවට පස්සේ හොඳටම. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේ විදිහේ මේ දේවල් බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනින් අපිට level 4 හරි මේ ටික හරි ඊට පස්සේ මෙතනින් color මේක හරි ඊට පස්සේ මෙතනින් අපිට invite කියලා දාලා තියෙනවා. මේකත් අපිට special මොකක් හරි දීලා තියෙනවා invite එකක් දාන්න. ඊට පස්සේ මෙතනින් අපිට මේක හරි ඊට පස්සේ මෙතනින් level 6ට ආවට පස්සේ මෙතන අපි දැන් lobby එකේ මේ මෙන්න මේ විදිහට මෙතන අර emote දාද්දි අපි දැන් lobby එකට ගිහිල්ලා emote දාද්දි මෙතන දැන් සාමාන්‍යයෙන් ඔයාලා මේ විදිහට පෙන්නන්න නැහැ. මෙතන ඉස්සෙල්ලා මේක පෙන්නලා තියෙනවා මේ විදිහට. මේ කියන්නේ profile එකේ මෙතන animation එකේදී ඉතින් ඒක සුපිරියක්. ඊට පස්සේ අපිට ඊළඟට බලා ගන්න පුළුවන් level 5 special ටික ඔක්කොම බලව level 6 ටික මේ. ඊට පස්සේ අපිට මෙතනින් බලා ගන්න පුළුවන් gallery එකේ මෙන්න මේ විදිහට මෙතනට ආවට පස්සේ අපිට නිකන් avatar එකයි banner එකයි මේක තියෙන්නේ. මේක නිකන් වෙනම highlight කරලා වගේ නිකන් හිම scene එකක් තියෙනවා වෙනම. ඊට පස්සේ level මෙතනට ඇවිල්ලා
level 6 මේ හරියට ආවට පස්සේ අපිට මේ ටික බලා ගන්නවා. හරි. මෙන්න මේක වාසියක්. level 7ට ආවට පස්සේ මෙන්න මේක අපිට ලොකු වාසියක්. මම ඔයාලට කිව්වා black jersey රිටර්න් කරනවා. ඒ වගේම අලුතෙන්ම black jersey එකක් එනවා කියලා. ඉතින් මේක මං හිතන්නේ ස්පෙෂල් එන ඉවෙන්ට් දැනගන්න අපිට access ලැබෙනවා. ඒ කියන්නේ එන්න කලින් සීන් එකක්ද එහෙම වෙන්න ඇති මං හිතන්නේ. එන්න කලින් මේ අපිට දැනගන්න පුළුවන්. හරි මොකක් හරි හිම සීන් එකක් තියෙනවා. මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන්. මේකේ අපිට ඔන්න ඔය විදිහට ලැබෙනවා කියලා තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට ඔයාලා ඩයමන්ඩ් টොප් අප් කරන අනුව තමයි මේ දේවල් ලැබෙන්නේ. ඉතින් අනිවාර්යෙන්ම ඔයාලත් මේ දේවල් මේ වගේ බලන්න කැමති නම් ඔයාලටත් පුළුවන් පොඩ ඩයමන්ඩ් টොප් අප් කරගන්න. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේ ඉවෙන්ට් එකේ තියෙන දේවල් බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ලෙවල් 8ට ගියාට පස්සේ අපිට ලෙවල් 4ට ගියාට පස්සේ තමයි තවත් මෙතන ස්පෙෂල් ටිකක් තියෙනවා අපිට බලා ගන්න පුළුවන්. ලෙවල් 4 නෙවෙයි ලෙවල් 8. ඔව් එතන මේ මෙතනත් මේකක් කියලා මේක පිස්සුවක් කරලා තියෙන්නේ. මේක ලෙවල් 1 ඒවා. මේ ලෙවල් 2, මේ ලෙවල් 3. ඒතර මේ දෙකම ලෙවල් 4, මේ ලෙවල් 5. ඊට පස්සේ මේ ලෙවල් 6, මේ දෙකම ලෙවල් 7. සෝරි ලෙවල් 4 දැම්මට පස්සේ තමයි මේ ස්පෙෂල් ඉවෙන්ට් එකයි මේ ලෙවල් 7 මේකයි. ඊට පස්සේ මෙතන අපිට ස්ට්‍රෝ එකෙන් මෙන්න මේ බණ්ඩල් එහෙම අපිට ගන්න පුළුවන් ස්ට්‍රෝ එකකින්. මෙන්න මේ බණ්ඩල් එවෝ ගන්න එහෙම ස්ට්‍රෝ එකෙන් ගන්න පුළුවන් chance එකක් දෙලා ෆිස්ට් ස්කින් එක ස්ට්‍රෝ එකෙන් ගන්න පුළුවන්. ඒ වගේ සීන් ටිකක් තියෙනවා. ඊට පස්සේ level 8 ඔන්න ස්පෙෂල් මේක level 8ට ගියාට පස්සේ මෙන්න මේ විදිහට ලස්සනට අපිට මේ ඇවටා එකට ටිකක් ප්‍රේම් එකක් ඇවිල්ලා තියෙනවා. ඒක පට්ට ලස්සනයි. ඒ වගේම තමයි ඊළඟට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට මෙතන අපි outfit ඒක නම් හරියටම මොකක්ද දන්නේ අපි ෂෙයා කරද්දි මොකක් හරි ලස්සනට මේක පෙන්නලා තියෙනවා. මොකක් හරි සීන් එකක් එහෙම තියෙන්නේ නැත්තම් එහෙම ඒක පොඩ්ඩක් බලන්න ඔයාලා. මේ ඔයාලටත් වැඩක් තියෙන්න බෑ මේක මොකද්ද කියලා කමෙන්ට් එකක් දාන්න. ඊට පස්සේ මෙතන අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට ලොබි එකේ ඉද්දි අපේ 8 ඒ කියන්නේ 8 මෙන්න මේ විදිහට 8 බැජ් එක කියමුකෝ 8 බැජ් එක මෙන්න මේ විදිහට පෙන්නවා V බැජ් එක වගේම ඒ වගේම ප්‍රොෆයිල් එකේ මේ විදිහට පෙන්නනවා. ඉතින් ඒ වගේම මෙතන අපි මැච් එකට ගියාට පස්සෙත් 8 බැජ් එක පෙන්නනවා. දැන් ඔයාලට මැච් එකට ගියාට පස්සේ ටොප් අප් බොටෙක්ද නැත්තම් වැඩ්ඩෙක්ද කියලා දැනගන්න පුළුවන්. නැත්තම් ටොප් අප් බොට්ටු අරක මේක කියන කොට දෙනෙක් ඉන්නවානේ. ඒ හින්දා ඒකත් ඔයාලට බලන්න පුළුවන්. ඉතින් මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන් සෙටින් එකක් තියෙනවා. මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන් මේවා අනවශ්‍යයි නම් ඔයාලට මේ හරියෙන් ඕෆ් කරන්න පුළුවන්. ටික් එක අයින් කරන්න පුළුවන්. ඒ වගේම මෙතනින් මේ ටික ලොක් කරලා තියෙන්නේ. මේ ටිකේ තියෙන ටික දාන්න පුළුවන් අපිට. ඉතින් මෙතනින් ඔයාලට අනවශ්‍ය දේවල් තියෙනවා නම් මේ ටික ඔක්කොම ඕෆ් කරලා දාන්න. නැත්තම් ඔයාලා මේ ටික දාලා තියන්න. ඉතින් ඔන්න ඒ විදිහට තමයි මේ ඉවෙන්ට් එක වෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට ඔයාලත් මේ ගැන මොකද හිතන්නේ මේ ඉවෙන්ට් එක ගැන? මට නම් අවුලක් නැහැ. හොඳට සෙට් වෙනවා. මොකද ඩයමන්ඩ් টොප් අප් කරපු ගාන දැනගන්න පුළුවන් කියන්නේ කට්ටියටම පේනවනේ. එතකොට ඉතින් ඒක සුපිරියක්. දැන් අර කට්ටියට කියන්න බෑ මම මේ ගාන ඩයමන්ඩ් টොප් අප් කරා මේ ගාන টොප් අප් කරා කියලා. ඉතින් මේක නම් ප්‍රොෆයිල් එක නම් පට්ට ලස්සන ඔයාලට බලා ගන්න පුළුවන්. මේකේ අර 8 බැජ් එකයි ඊට පස්සේ මේකේ අර ප්‍රේම් එකයි ඒ ටික ආවට පස්සේ ඉතින් සුපිරියටම තියෙනවා මේ ප්‍රොෆයිල් එක. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපිට අලුත් ඉවෙන්ට් එක දැනගන්න පුළුවන්. ඉතින් වීඩියෝ එක නම් ගොඩක් දික් වෙන්න ඇති මං හිතන්නේ. අනිවාර්යෙන්ම ඔයාලත් වීඩියෝ එක ලයික් එකක් දාන්න. ඒ වගේම අනිවාර්යෙන්ම ෂෙයා කරන්න. එහෙනම් ඉතින් මේ වගේ අලුත්ම වීඩියෝ එකකින් ආයෙත් හම්බෙමු. එහෙනම් කට්ටියෙන් පරිස්සම වෙන කට්ටියටම ජය වේවා.